විපක්ෂය හදන තැන විපක්ෂය හදන තැන අපිට කවුරුත් සම්පූර්ණයෙන්ම හතුරු වෙන්නෙත් නැහැ. කවුරුත් සම්පූර්ණයෙන්ම මිතුරු වෙන්නෙත් නැහැ. අපි විශ්වාස කරන්නේ දේශපාලනය ඇතුළෙත් මිනිස්සු ඇතුළෙත් හොඳ සහ නරක දෙකම තියෙනවා කියන එක. ඒ වගේම අපේ මතය නොදරන කෙනා අපේ හතුරෙක් හෝ වෛරක්කාරයෙක් වෙනවා කියන පැරණි මතය අපි තුල නැහැ. හැබැයි අපි වැරදි මතයක් වුණත් ඒක නිවැරදි කරගෙන රටක් විදියට ඉස්සරහට යන්න ඕනේ තැනක දැන් නතර වෙලා ඉන්නවා කියලා විශ්වාස කරනවා. විපක්ෂය හදන තැන මේ කාරණාවත් එක්ක අපි අද දවසේ අපේ ආරාධිතයා කරගත්තා මේ සංවාදය ඉස්සරහට ගෙනියන්න නීතිඥ මනෝජ් ගමගේ මහත්මයා. ආයුබෝවන් මනෝජ්. ආයුබෝවන්. මනෝජ් ගමගේ කිව්ව ගමන් කවුරු කොහොම කිව්වත් මට මතක් වෙන්නේ මේ වැඩසටහන පටන් ගන්න වෙන්නේ මට මතක් වෙන එකෙන් හින්දා කෙහෙලිය රඹුක්වැල්ලගේ නීතිඥයා කියලා. කෙහෙලිය රඹුක්වැල්ල කියන්නේ ලංකාවේ පළවෙනියටම රිමාන්ඩ් බන්ධනාගාරගත වෙච්ච කැබිනට් ඇමතිවරයා. තමන්ගේ තනතුරේ ඉඳද්දිම රිමාන්ඩ් බන්ධනාගාරගත වෙනවා. ඔහු ඖෂධ සම්බන්ධයෙන් ගැටලුවකට. ඒ ඖෂධ සම්බන්ධයෙන් ගැටලුවේදී ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගතවීම අපිට අනුව අපි හොඳ දෙයක් විදිහට සලකන්නේ මේ රටේ බලය තියෙන කැබිනට් අමාත්‍යවරයෙක් වරදකට මේ රටේ නීතිය හසු කර ගැනීම කියන එක සාධනීය පරිවර්තනයක් විදිහට අපි දකින නිසායි. ඒක අපි විශ්වාස කරන කාරණාව තමයි ඒ පරිවර්තනය මේ සමාජයේ විසින් මේ රටේ දේශපාලනයට දීපු පරිවර්තනීය පණිවිඩය. ඒ පරිවර්තනීය පණිවිඩය ඇතුලේ තමයි වර්තමාන ආණ්ඩුව පිහිට වෙන්නේ. මේ සියල්ලත් එක්ක අපි කතාව පටන් ගමු. ඔබ කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ නීතිඥයා වුණේ කොහොමද? මම ඉස්සුවන්තේ ඔය ප්‍රශ්නේ අහපු ගැන මොකද හේතුව ඔක බොහොම වැරදි අවබෝධයක්. මම වගකීමෙන් කියනවා මා කිසිදු අවස්ථාවක ඔහුගේ නීතිඥවරයා විදිහට පෙනී ඉඳලා නැහැ. මම කිසිම උසාවියක ඔහු වෙනුවෙන් නීතිඥවරයා විදිහට පෙනී ඉඳලත් නැහැ. අත්‍තරම ඔක සිද්ධ වෙන්නේ කුමුදේශ් මහත්මයා අහපු එක හොඳයි. මොකද මේ සමාජයේ බොහෝ වෙලාවට වැරදි මතයන් තටු ලැබෙනවා. මම එවකට ජනාධිපති නීති අධ්‍යක්ෂකවරයා. එතකොට මගේ නිල රාජකාරිය තමයි එවකට ඉන්න මැති ඇමතුරුන්ට අවශ්‍ය නීති උපදෙස් සපයන එක. එතකොට මෙතුමාගේ මේ ප්‍රකාශයක් දෙන්න ඔහුගේ ගෙදරට CID කෙනවා කියපු වෙලාවේ මට ජනාධිපති කාර්යාලයෙන් ඒ වෙලාව උපදෙසක් ලැබෙනවා. මෙතනට ගිහිල්ලා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා ඒ අමාත්‍යවරයෙක් විදියට. අතරම ඔහුගේ ඒ වෙලාවේ නීතිඥවරයා විදියට ලංකාවේ සුප්‍රකට ජනාධිපති නීතිඥවරයෙක් තමයි පෙනී ඉන්නේ. මම නෙමෙයි පෙනී ඉන්න නීතිඥවරයා. එතෙන්ට ගිහිල්ලා මම ඔය සිද්ධිය වෙලා එළියට එනකොට අපේ හිතවත් මාධ්‍යවේදීන් ටිකක් තමයි මාව අමාරුවේ දාන්නේ ඇත්තටම. මමත් දෙරණේ හිටපු ප්‍රවෘත්ති නිවේදකයා පළවෙනි ප්‍රවෘත්ති නිවේදකයා මාධ්‍යවේදීයා මගෙන් ඇවිල්ලා අහනවා අනේ මනෝජ් මහත්තයා ඔහොම යන්න එපා. අතුලේ මොනවද උනේ කියලා යන්න කියලා. මං ඇතුළේ වෙච්ච දේ කිව්ව දවසේ ඉඳන් සමාජයේ කියනවා මම කෙහෙලියගේ ලෝය කියලා. ඇත්තටම මම කිසිම දවසක ඒ මහත්මයාගේ ලෝය නෙමෙයි. නමුත් මම මේකත් කියන්න ඕන මේ රටේ මොන වරද කරත් මම මේක නීතිචරුට අසාධාරණයක් වෙනවනේ. කෙහෙලියගේ වේවා මදුෂ්ගේ වේවා කංජිපාන් ඉම්රාන්ගේ වේවා කාගේ වුණත් මේ ඕනම කෙනෙක්ගේ ලෝය කෙනෙක් වෙන්න නීතිඥවරයෙකුට අයිතිය තියෙනවා. හැබැයි මම ලෝය නෙමෙයි. ඔබට අයිතිය තියෙනවා වගේම අපි දන්නවා නීතිඥයෝ තමන්ගේ සේවාදායකයා මොන හොරකම කරත් ඒක වෙනුවෙන් පෙනී ඉඳිනවා කියලා. නමුත් ඔබ දේශපාලන චරිතයක්. එතකොට ඔබට රජයක් පවරනවා එහෙම නැත්නම් ආණ්ඩුවෙන් පවරනවා රජයේ පාර්ශවයේ ආණ්ඩුවේ දේශපාලන පක්ෂයට අදාළව ගිහිල්ලා කෙහෙලියගේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න කියලා. නීතිඥයෙක් විදිහට ඔබට හිතෙන්නේ කොහොමද තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක මේ වගේ කටයුත්තකට පෙනී හිටිනකොට? නෑ මෙහෙමයි. ඔය කතාවේදී මට කියන්න තියෙන්නේ දැන් අපි මේ නඩුවක් යනවනේ. අපි තාම ප්‍රමාද වැඩි සමහරක් දේවල් ගැන පූර්ව අවසන් නිගමන වලට එන්න. මොකද මේ බෙහෙත් චාවාරම කිව්වම අපි කුමුදේශ් මහත්තයා ඔබ මේ වෙනුවෙන් විශේෂයෙන් පෙනී ඉන්න කෙනෙක් විදිහට ඔබ දන්නවා මට වඩා හොඳට මේක කෙහෙලියගේ කාලේට ඉහළට දිව යන්න. මේක වසර ගණනාවක් තිස්සේ මේ ජාවාරම් මේ රට තුල සිද්ධ වෙනවා. මම පිළිගන්නවා මේවා එළියට ඇවිල්ලා මේවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන එක බොහොම සාධනීය කාරණයක්. හැබැයි එවැනි අවස්ථාවන් වලදී දැන් නීතිඥවරයෙක්ගේ කාර්යභාරය ගත්තම සමහරක් වෙලාවට
නීතිඥවරයෙකුට කියන්න පූර්ව නිගමනයක් නැහැ. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් පූර්ව නිගමනයක් නැහැ. කෙනෙක් වරදකාරයා කියලා. නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයේ තියෙන. එතනින් මම අදහස් කරන්නේ ඔහු වරදක් කරේ නැහැ කියලා. හැබැයි ඒක ඔප්පු වෙනකන් නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයේ තියෙනවා. ඉතින් එතෙන්දී දැන් මම එතෙන්දී කරන රාජකාරිය මගේ හද සාක්ෂියට ගැටලුවක් නොවෙන්නේ මම හොර බෙහෙත් ජාවාරම් කළත් නැහැ. මම ඒ සම්බන්ධයෙන් මම දැනුවත්ත ඒක කරපු කෙනෙක් වෙනුවෙන් පෙනී ඉඳලත් නැහැ. මොකද කෙහෙලිය රඹුක්කැල්ල අමාත්‍යවරයා චූදිතයෙකු බවට පත් වෙන්නේ ඔය සිදුවීමනොත් මාස 3කින් පස්සේ. එතකොට එතකන් එතුමා චූදිතයෙක් උනේ නැහැ. ඔය කියන කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් සමහරක් රට අහනවා ඔබට තිබ්බේ නැද්ද පිළිපැදියාන් පිළිබඳ ගැටුමක්. මොකද ඒ වෙලාවේ ඇත්තම තිබුණේ නැහැ. හැබැයි ওই සිද්ධිය වුණායින් පස්සේ ඔහුව චූදිතයෙක් වුණායින් පස්සේ කිසිසේත්ම මම ඔය කියන නිල තත්ත්වයෙන්වත් අඩුම තරමේ කිසිම සම්බන්ධයක් හෝ මැදිහත් වීම සිද්ධ කරේ නැහැ. ඔබ ඖෂධ නියාමන අධිකාරී ඒ වෙනකොට අධ්‍යක්ෂක මණ්ඩලයේ අනිවාර්යෙන් දැන් ඒකත් සමාජයේ කෙහෙලිය ඇමතුමා Tamanට හිතවත් මිනිස්සු ටිකක් දාගෙන කියලා. ඒක සම්පූර්ණ වැරදි කතාවක්. කෙහෙලිය ඇමතුමා නෙමෙයි ඇත්තම ඖෂධ අධිකාරියට මාව යෝජනා කරන්නේ. කවුද දැන්? යෝජනා කරන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඔබට මතක ඇති මේ ඖෂධ ජාවාරමේ ආරම්භය මම දන්න විදිහට සිද්ධ වෙන්නේ අර NMR ගේ දත්ත පද්ධතිය මකලා දානවා කිසියම් පිරිසක් විසින්. මම මේක දකින්නේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක්. මේකට මං හිතන්නේ අධිකරණේ නඩුවකුත් පවතිනවා. එතකොට මේ දත්ත පද්ධතිය මකලා දැම්මම එවකට ජනාධිපතිවරයා හිටිය ගෝඨාභය ජනාධිපතිතුමාගේ නීති අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරෙත් මට ඇවිල්ලා කියනවා මෙතන ගැටලු රාශියක් තියෙනවා නීතිඥවරයෙක්ගේ අවශ්‍යතාවය දැඩිව තියෙන තැනක් ඔබට පුළුවන් ද මේ වගකීම් බාර ගන්න කියලා. ඇත්තටම මම ඒ අනුව වගකීම් බාර ගන්න. මම බොහොම වගකීමෙන් ඉන්න ඔබතුමා හොයලා බලන්න. මම ආයෙත් නම් ප්‍රෝග්‍රෑම් එකකට මොන හරි එහෙම දෙයක් තියෙනවා නම් කිසිම දවසක ඔය කෙහෙලි අමාත්‍යවරයාගේ මම අමාත්‍යාංශයක තනතුරක්වත් දරපු නැති කෙනෙක්. මම පළවෙනි වරට ඔය තනතුර දරන්නේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ ඉල්ලීමට. දැන් දත්ත පද්ධතිය මකපු නඩුව ඔබ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නකොට තිබිච්ච නඩුවක් නෑ. මම අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්නකොට අපි එනකොට දත්ත පද්ධතිය මකලා නඩු පවරලා ඔක්කොම ඉවරයි. ඔව් ඒක තමයි මම මේ කියන්නේ. නඩු පවරපු ඒ නඩුව ඔබගේ කාලය ඇතුලේ යට යනවා. ඒක ඔබ කියනවා නම් එතන තමයි වැරද්ද උනේ කියලා අධ්‍යක්ෂක මණ්ඩලයේ කෙනෙක් විදිහට ඒ යට ගිය නඩුවට සාධාරණ ඉෂ්ට කරන්න ඔබට තිබුණා. නෑ අනිවාර්යයෙන්ම යට යනවා නෙමෙයි. එතන ඇත්තටම සිද්ධ වෙන්නේ කුමදේශ් මහත්මයා මේකට වගකිය යුතු පිරිස් අපි යනකොටත් NMR ගේ ඇතුලේ තනතුරු ධර්මින් හිටියා. එතකොට අපේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනමම පරීක්ෂණයක් පවත්වලා ඇත්තට මේකට ප්‍රධාන වගකියුතු අයින් කරා. අපි පියවර ගත්තා අඬබෙර නොගැහුවට. ඒ පියවර ගත්ත මොකද ඒ විතරක් නෙමෙයි මාත් එක්ක තරහ වෙන්න කාරණා තව ගොඩක් තිබුණා. ඒ වෙලාවේ මම වගකීමෙන් කියන මාත් එක්ක හිටිය අධ්‍යක්ෂ මණ්ඩලයේ බොහොම ලෝක බැංකුවේ තනතුරු හම්බෙලා නොගියපු උගතුන් හිටියා. මේ කිසිම කෙනෙක් පෞද්ගලිකව කිසිම ලාභ ප්‍රයෝජනයකින් වැඩ කරන අය නෙමෙයි. මොකද අනිවාර්යෙන් තව සමාජයේ ගැටලුවක් තිබුණා. මම අර එක්තරා අපේ වෛද්‍යවරයෙක් කිව්වා මම ඔහුට නඩු පැවරීමකුත් කළා තියෙනවා. මම මේකේ ලෝය කියලා. මම ලෝය නෙමෙයි. මම NMR ගේ මම ඇත්තටම ෆුල් ටයිම් ජොබ් එකක් කරේ නෑ. මම මේ මාසෙට පැය දෙකක් තුනකට අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීම වෙන අර පොලිසි ඩිසිෂන් ගන්න අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙක්. නමුත් දැන් සමාජයේ මෙහෙමයි. මේකේ මම තියෙන ගැටලුම කාරණය තමයි අපේ රටේ අර නීතියේ තියෙනවා දෙයක් අපි අහලා දෙනවනේ පික් පොකට් න්‍යාය කියලා. පික් පොකට් කාර්යය සාමාන්‍යයෙන් පොකට් එක ගහගෙන දුවනකොට කියනවා ඔන්න එකේ පොකට් එක ගහගෙන දුවනවා කියලා. ඔන්න හොරෙක් කියලා. ඒතකොට ඌ දිහා බලන්නේ නැතුව ඔක්කොම දිහා බලන්නේ හොරා දිහා. මනෝජ් ගමගේටත් උනේ අන්න ඒ වගේ දෙයක්. මොකද හේතුව ඇත්තටම එතන තියෙන දූෂණ වංචා නතර කරන්න අපේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පියවර රාශියක් ගත්තා. මගේ ඉල්ලාස්වීමේ ලිපියේ ඉතා පැහැදිලිව මම රමේෂ් පතින අමාත්‍යවරයාට හේතු ගණනාවක් ලියනවා. එතෙන්දී මම කියනවා මේ ආයතනය තුල තිබ්බා දැන් ෆයිල් එකක් ආවම කුමුදේශ් මහත්මයා ඔබ දන්නවා අලුත් ලියාපදිංචි ඖෂධ ගෙන්නන කෙනෙක් ලියාපදිංචි කරනකොට මේවා වසර ගණනාවක් මේ ලියාපදිංචියේ ප්‍රමාද වෙනවා. ඒක නිසා තමයි රටේ ඖෂධ හිඟයක් ඇත්තටම ඇති වෙලා තියෙන්නේ. මොකද නිසි සැපයුම් කරුවන් අපිට නැහැ. ඒ ලියාපදිංචියේ ප්‍රමාදයේ දැඩි ප්‍රමාදයක් තිබුණා. මෙතෙන්දී අපි අධ්‍යක්ෂ මණ්ඩලයේ යම් විමර්ශනයක් කළා හොයලා බලනකොට වාර්තාවක් ඇදවනකොට සමහර නිලධාරීන් මාස ගණනාවකට එක ෆයිල් එකක්වත් ඉවර කළා නැහැ. මේකට හේතු අපි හොයලා බැලුවා. හේතුව හොයලා බලනකොට මෙතනත් යම් ජාවාරමක් සිද්ධ වෙමින් තිබුණා. ඒක තමයි අලුත් සැපයුම් කරුවෙක් ආවම අර දැන් ඉන්න සැපයුම් කරුවෙක් ඉන්නවා කියමු. ඒ සැපයුම් කරුවාට දැනුම් දීමක් කරනවා. මේ ෆයිල් එකක් තව මේ ඔබගේ බෙහෙත ගෙන්නන්න ඇවිල්ලා තියෙනවා. ඒක රඳවගෙන ඉන්නවට ඉක්මනට නොදී ඒකටත් යම්කිසි වාසි ප්‍රයෝජන ලැබෙනවා කියන සැකයක් මතුවලා තිබුණා අපිට ඒ කාරණයන් එක්ක. එතකොට අපි කරේ මේවට යම් යම් පිළියම් යදුවා. එතකොට ඔබ දන්නවා මේවා කරනකොට මේ අනිවාර්යෙන් හතුරු හැදෙනවා.
ඉතින් ඇත්තටම මම බොහොම වගකීමෙන් කියන්නේ ඔබ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හොඳ ඔබලට තියෙන වෙනම කන්ටැක්ට්ස් මේවා ගැන හොයන්න. මම NMR එකේ ඉඳලා එක රුපියලක දෙයක් ගත්ත මිනිසෙක් නෙමෙයි. කොටින්ම කියනවා නම් අධ්‍යක්ෂක මණ්ඩල දීමනාව මට දැන් මේ මාස 2කට 3කට කලින් ගෙදරට ඇවිල්ලා කියනවා බලෙන් ගන්න කියලා. මම ගත්තේ නැහැ දීමනාවවත්. ඒ ගන්න කියන්නේ විගණන ප්‍රශ්නයක් නිසා අනේ සර් මේක බාර ගන්න කියන මගේ සටහනක් දාලා අදටත් ඇති NMR එකේ අධ්‍යක්ෂ මණ්ඩල දීමනාවන් පවා බාරගන්නේ පස්සේ. මොකද අපි ඇත්තටම ඔබ දන්නවා මම නීතිඥවරයෙක් විදියට මට මාසෙට රුපියල් 7500ක දීමනාවක් ගන්න ගිහිල්ලා මේ වෙච්ච අලකලංචිය මට හොඳටම ඇති. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපි සමහරකට අර මං කිව්වා වගේ සැබෑ ප්‍රශ්නේ සැබෑ හොරු අල්ලනවා වෙනුවට සමහරකට මේ හොරා විසින්ම මේක බොහොම සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් මේ ක්ෂේත්‍රවල ඉන්න මිනිස්සු. අපරාධ නඩුවක තියෙන දේ තමයි සාධාරණ සැකයෙන් ඔබට තමයි නඩුවක් ඔප්පු කරන්න ඕන. එතකොට සමාජයේ විසින් කරනවා මේක සැලසුම් සහගතව කරන දෙයක්. අර සැබෑ අපරාධකරුවා වසන් කරන්න වෙන පැත්තකට ඇඟිල්ල දික් කරනවා. එතකොට මොකද වෙන්නේ? නඩුවේ මොහොම ව්‍යාකූල තත්ත්වයන් මතුවෙනවා. ඒක ඇති සැබෑ අපරාධකරුවාට නිදහස් වෙලා යන්න. මොකද NMR එක කියන්නේ මේ NMR එකට අපි ඖෂධ නියාමන අධිකාරියගෙන් නම දැක්ක ගමන් අපි කියනවා මේ ඖෂධ ගෙන්නන මේගොල්ලෝ වග කියන්න ඕනේ කියලා. හැබැයි 109 එක වගන්ති අනුව ඔබතුමා දන්නවා 109 එක වගන්ති අනුව තියෙනවා NMR එකේ අර මුලින් තියෙනවනේ ඖෂධවල ගුණාත්මක භාවය මේ සියල්ල ගැන NMR එක වග කියන්න ඕනේ කියලා. ඒ වග කියන தත්ත්වය නිර්මාණය වෙන්නේ ලියාපදිංචි සැපයුම් කරු නිසි පරිදි අපි ලියාපදිංචි කරන්න ඕනේ. 109 එක මේ නඩු නිමිත්තට හේතු වුණ හේතුව තමයි ප්‍රධානම 109 වගන්තිය. 109 දෙනවා මේ පනත මගින්ම රටේ හදිසි අවස්ථාවකදී අමාත්‍යාංශ ලේකම්වරයාට ලැබෙනවා වරප්‍රසාදයක් NMR එකට එවනවා ලියාපදිංචි නිදහස් කිරීමේ සහතිකයක් නිකුත් කරන්න කියලා. එතකොට ඔබ කියන්න මම ඉන්න අධිකාරිය පරීක්ෂා නොකරපු සැපයුම් කරුවෙක්ගෙන් බෙහෙත් ගන්නවා. ඒ බෙහෙත් ගන්නකොට ඒ පනතේ ඒ වගන්තියම තියෙනවා එම ගෙන්නන බෙහෙත් සම්බන්ධයෙන් අධිකාරිය වගකීමට බැදී නොසිටී කියලා. දැන් සමහරු කියවනේ මේ NMR එක තමන්ගේ වගකීමෙන් මිදුණා කියලා. පනත සංශෝධනය කරන්න ඕනේ. මේ පනතෙත් ප්‍රශ්නයක් තියෙනවා. මේ පනතේ ඒ වගන්තිය පළවෙනි වතාවට ඔබ ඉන්න කාලේ තමයි ඔය ලිපියට අතුල් ඒක සම්පූර්ණ අපේ රටේ මහජනතාව විශ්වාස කරන්නේ නැහැ. NMR එක නම් ඖෂධ වල තත්වයට වග කියන්නේ ඖෂධ වලට තත්වයට වග කියන්නේ නැති ඖෂධ රටට ඇතුල් වෙන එකටත් වග කියන්න ඕනේ. සම්පූර්ණ වැරදි බොරු කතාවක් ඒක. අපි එන්න කලින් වසර මම හිතන එක 5කට 6කට මම අත්‍තර මම සංඛ්‍යාලේඛන ඔබතුමා වේලාසනිකුට මම අරගෙන එනවා මේ ක්‍රමයේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඔය කියන වගන්තිය ඒවල ඇතුල් වෙලා තියෙනවා. හැබැයි මතක තියාගන්න ඒකට වගකියුත්තේක් නැත්තේ නැහැ. අපි හිතමු MSD එකකින් කියලා. දැන් ඖෂධ රාජ්‍ය ඖෂධ සංස්ථාව යටතේ ගේන ඖෂධ තොගයකට මේ WR එක නිකුත් කරා කියලා. ඒක නිකුත් කරාම ඒකේ ගහනවා අධිකාරිය වගකීමට බැඳෙන්නේ නැහැ. හැබැයි මේ ගෙන්නන ආයතනය තියෙනෝනේ. ඒ ආයතනයේ මේක වගකීම සම්පූර්ණයෙන් බාරගත යුතුයි කියලා. ඒක සම්පූර්ණ වැරදි. ඖෂධ ඒක වැරදි. සැපයීම් අංශය කියන්නේ නිකම් අංශයක්. ඒකේ කිසිම පරීක්ෂා නෑ ඒක වැරද්ද තියෙන කුමුදේශ් මහත්මයා මෙහෙමයි. වැරද්ද තියෙන දැන් මට පවර්ලා තියෙන රාජකාරිය අස්සේ තව වියතිරේකයක් පනතෙන් දෙනවා අමාත්‍යාංශ ලේකම් එව්වම මෙහෙම දෙයක් මේක දෙන්න ඕනේ කියලා. මගේ ප්‍රශ්නය ඔව් වැරද්දක් තියෙනවා. ඔව් හැබැයි ඒ වැරද්ද නිවැරදි කරන්න ඔබට ඕනෑ තරම් අවස්ථා තියෙනවා කියලා අපිට දැනෙනවා. ඔබ ජනාධිපතිවරු සියලු දෙනා අඳුරනවා. ජනාධිපතිවරුත් එක්ක වැඩ කරලා තියෙනවා. ජනාධිපතිවරයාගේ නියෝජිතය විදියට ඔබ ඖෂධ නියාමන අධිකාරියට පත් වෙන්නේ. මේ සියල්ල තිබියදී ඔබ වැරද්දක් දැක්කහම ඒක නිවැරදි කිරීම වෙනුවට ඒ වැරද්ද වෙන්න ඉඩ හැරලා වෙන්න ඉඩ හරියා කියන එක සම්පූර්ණ වැරදි කතාවක්. මම නඩු කටයුත්තක් පවතින නිසා සමහරක් දේවල් කියන්නේ නැහැ. මොකද මේ නඩු කටයුත්තට බාධා වෙනවා අපිට ඒක කියන්න අයිතියක් නැහැ. මේ පරීක්ෂණවලදී මේ සියල්ල එළිදරව් වෙලා තියෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලයේ ඇත්තටම දෙක කෝප් කමිටුවේදී පහුගියදා අපි ලිඛිතව ඉදිරිපත් කළ එකට කරුණු අධ්‍යක්ෂ මණ්ඩලයට මේ එක්ස්ප්‍රස් ප්‍රොසීඩි එක ඔබ දන්නා අධිවේගී ක්‍රියාවලිය ඉදිරිපත් කරේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකට නෙමෙයි. අමාත්‍යාංශ ලේකම් සම්මත කරගෙන ඒක එවකට හිටිය විධායක අධ්‍යක්ෂවරයා සම්මත කරලා ඒක ක්‍රියාත්මක කරායින් පස්සේ අධ්‍යක්ෂ මණ්ඩලයට දානවා මෙහෙම දෙයක් අමාත්‍යාංශ ලේකම්වරයා හඳුන්වා දීලා තියෙනවා දැන් මේක ක්‍රියාත්මක වෙනවා කියලා. එතකොට ඔබ අහනවා හිතා වැදගත් ප්‍රශ්නයක්. ඔබ මේක දැනගෙන මේ වැරද්ද වෙන්න ඉඩ හැරියද කියලා. පළවෙනි වරට යම්කිසි වරදක් වෙනවා කියලා දැනගන්නේ අපි අර ශ්‍රේෂ්ඨාධිකරණේ ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් එකෙන් ගිහලා නඩුවක් පවරනවා. ඒ නඩුව පැවරුවට පස්සේ අපිට එනවා යම් ඔතොරිටි එකක්. ඒ කියන්නේ අධිකරණයට මේ ප්‍රශ්න ගිහිල්ලා තියෙනවා. අධිකරණේ ඩිරෙක්ෂන් එකක් දෙනවා NMR එකට. ඒ පළවෙනි අවස්ථාවේම අපි මේ සියල්ල නතර කරන්න කියනවා. ඔබ දන්නවද වෙලා තියෙන දේ? අපි නතර කරන්න කිව්වට පස්සේ
තව WR 60ක්ද මන්දන ඊටත් වැඩි ප්‍රමාණයක් වැඩි නිකුත් කරා කියලා තියෙනවා. එතකොට ඉතා පැහැදිලි මේකේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිම අරමුණක් තිබුණේ නැහැ. අපි එපා කියද්දිත් ඔබ කියනවනේ මේ ඔබ දැනගන්න නොකර හිටියා කියලා. දැනගත්ත පළවෙනි අවස්ථාවේ නතර කරාට පස්සෙත් මේවා නිකුත් කරනවා. එතකොට අපි ඒව නිකුත් කරා කියලා දන්නේ නැහැ. හේතුව තමයි ඔබ දන්නවනේ අපි විධායක නොවන අධ්‍යක්ෂවරුනේ. අපිට ගිහිල්ලා දෛනික වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්න හැකියාවක් නැහැ. අපි මේක පළවෙනි වරට දැනගන්නේ ඒ අපි එපා කිව්වට පස්සේ නිකුත් කරා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වලින් පස්සේ. ඉතින් ඒක නිසා සමහරක් වෙලාවට විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩලයකට සියල්ල සම්බන්ධයෙන් වග කියන්න බෑ. මොකද හේතුව එහෙමනම් මේ නීති සංශෝධනය කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට බලයක් දෙන්න ඕනේ විධායක නොවන අධ්‍යක්ෂවරුන්ටත් ආයතනයේ පරිපාලන කටයුතු වලට ගිහිල්ලා ඒ දෛනික ඒවාට ඇඟිලි ගහන්න. එහෙම දෙයක් නැහැ. එතකොට දැන් අදටත් දැන් ඔබ කියනෝනේ දැන් මේ නීති මම කියවනේ නීතිය ප්‍රශ්නයක් තියෙනවා. අදටත් කවුරුත් මේක සංශෝධනය කරලා නැහැ. මේ ප්‍රශ්න දැන් ආයි දවසක වෙන්න බෑ. මම ඕකට ඒක උදාහරණයක් කියලා ඉවර කරන්න. ඔබට මතකද ශිරාණි බණ්ඩාරනායකගේ මැතිනිය ඉවත් කරනවා අගවිනිසු ධූරයෙන්. හරි මේ ඉවත් කරාට පස්සේ මේක වැරදි කියනවා මේ ක්‍රමවේදය. හැබැයි ඒ ක්‍රමවේදය වැරදි කිව්වට ඒ ක්‍රමවේදය වැරදි කියපු කට්ටිය යටතේ තව අවුරුදු 7-8ක් මේක ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි ක්‍රමවේදයක් වැරදි කියලා බෑ. දැන් මේ රජය හරි මේව නිවැරදි කරන්න ඕන. ඔව් බලයටපත් වෙන හැම ආණ්ඩුවක්ම බලයටපත් වෙන්නේ වැරදි දේවල් ගැන ගොඩාක් දේවල් කියලා. හැබැයි බලයටපත් වුණාට පස්සේ ඒ ක්‍රමය අනුගමනය කරමින් ඉන්නවා. ඖෂධ නියාමන අධිකාරිය පිළිබඳව අපිට තියෙන විවේචනත් ඒ වගේමයි මනෝජ්. අපි කොයි වෙලාවකවත් කියන්නේ ඔබ එන්න ඉස්සෙල්ලා ඒකේ හොඳ ක්‍රමයක් තිබුණා කියලා හෝ ඔබ ගියාට පස්සේ ඒකේ හොඳ ක්‍රමයක් තියෙනවා කියලා. ඒක අපේ වගකීම නෙවෙයි. අපි කියන්නේ මේ ක්‍රමය විසින් සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව හොර ඖෂධ බාල ඖෂධ ගෙන්නන ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනියනගෙන තියෙනවා. අපි මේ මාධ්‍ය අවකාශය තුලත් බලාපොරොත්තු වෙන්නේ අර පරණ මයින්හමටම තලතලා ඉන්න. ඒ නිසා අපි ඔබෙන් වර්තමානය ගැනත් අහනවා ප්‍රශ්නයක්. නලින්ද ජයතිස්ස ඇමතිවරයාගේ කටින් කියවෙනවා ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුමක් ගැන. එතකොට ඉන්දියන් ෆාමකෝපියා එක හරහා ඖෂධ ගෙන්වීම ඔහු අනුමත කරනවා කියන එක තමයි ඔහුගේ කතාවෙන් කියවෙන්නේ. ඒකම වර්තමාන ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂකවරයා ආනන්ද විජේවික්‍රම අනුමත කරන බවක් තමයි අපිට පේන්නේ. ඔහුගේ කිසිම ප්‍රකාශයක් නැහැ සම්බන්ධයෙන්. නමුත් ඒක පැහැදිලිව අනුමත කිරීමක් පැත්තට යනවා. හැබැයි අපේ ලංකාවට ඔය කියන නරකම කාලේ ඖෂධ ගෙනාවේ ඉන්දියාවෙන් ගෙනාවත් බ්‍රිටිෂ් ෆාමකෝපියා එකට හදලා තමයි ඉන්දියාවෙන් අපිට ගෙනාවේ. මේ සිදුවීම් ගැන ඔබ කතා කරන්නේ නැත්තේයි. නෑ ඔබ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් අහුවේ. දැන් අපිට මේ ප්‍රශ්න ආවේ බාල ඖෂධ ආවේ කොහෙන් කියලාද? ඉන්දියාවෙන් ආවේ කියලා. එතකොට ගොඩක් බාල ඖෂධ ඉමුනෝග්ලොබියුලින් ඇතුළේ ගොඩක් බාල ඖෂධ අර සීල් එක ඉන්දියන් IP කියන සීල් එක එතකොට සේවරිට් කියන ආයතනයේ දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩුවත් ඉන්දියානු සමාගම නඩුවක්. හරි අපූර්ව කාරණය ඔබ කිව්වා වගේ දැන් මේ ඖෂධ ගැන ගුණාත්මක භාවය ගැන කතා කරපු අය දැන් ඇවිල්ලා අර නීති විරෝධීව ගත්තා කියන එකට නීති අනුකූල භාවයක් ලබා දීලා තියෙනවා. ඒතර කිසි ප්‍රශ්නයක් නැහැ. එන්න පුළුවන්. හැබැයි අපි දන්නවා ඔබ හොඳටම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට දන්නවා ගුණාත්මක භාවයෙන් ඉහළම ඖෂධ තියෙනවා යුරෝපානු ෆාමසි මේක තුල. හැබැයි මේ ගැන සමහරක් රට යෝජනා ඉදිරිපත් වුණා ඒවට අවකාශ දෙන්න කියලා මේ හොඳ බෙහෙත් ලංකාවට එන්න. හැබැයි මම දන්නේ ඇයි කියලා තාමත් මම ඉන්දියාවත් එක්ක රාජතාන්ත්‍රිකව ඒක වෙනම ප්‍රශ්නයක්. හැබැයි දැන් අපි කිව්වේ නරකයි කියලා ඉන්දියානු ඖෂධ නම් දැන් නිල වශයෙන්ම සෞඛ්‍ය අමාත්‍යතුමා ඒක අත්සන් කරලා තියෙනවා. ඉතින් මම යෝජනා කරොත් ඔබ නිහඬව ඉන්නේ ඉන්දියාවට විරුද්ධව කතා කරොත් ඔබගේ දේශපාලනයට එහෙම නැත්නම් දේශපාලන පක්ෂයේ ප්‍රශ්නයක් ඇති වෙයි. කුමුදේශ් මහත්මයා කතා කරන්න ගිහිල්ලා NMRගේ වෙච්ච දේවල් වලට මම බොහොම නරක අත්දැකීම් වලට මුහුණ දුන්නනේ. ඔබගේ එළිය රම්පැල්ලගේ නීතිඥයා නොවි නීතිඥයා විදියට පෙනී හිටියා නෑ මම නීතිඥවරයා නෙමෙයි. මං කියවනේ පැහැදිලිව ඒ වෙලාව හිටියේ ජනාධිපති නීතිඥ UR සිල්වා මහතා ඔහුගේ නීතිඥවරයා. ඒක තමයි මම මේ කියන්නේ. දැන් ඕක තමයි එදා වුනේ. මම සමහරක් දේවල් කියන්න ගියාම මට ඔය ඔබ අහනෝනේ දැන් අයි මේක කතා කරන්නේ නැත්තේ කියලා. මේ සමාජයේ තියෙන ක්‍රමය තමයි මම ඔය ගැන කතා කරන්න ගියොත් හෙට මට තාම මොකක් හරි මඩ ප්‍රහාරයක් එල්ල කරලා මගේ කට වහන්න උත්සාහ කරනවා. දැන් එදා සිද්ධ වුණේ ඒක. එදා මම කියන්න ගියා මේක කොච්චර ගැඹුරට විහිදෙනවද කියලා. මං ගාව දැන් තියෙන එක ලියවිල්ලක් මම ඔබට ඉදිරිපත් කරන්නම් මේ වෙලාවේ. නඩුවට බාධාවක් නොවෙන්න නිසා. මේ ඖෂධ සම්බන්ධයෙන් මේ ඔබ දන්නවා දැන් අපි දන්න හැමෝම හියුමන් ඉමුනෝග්ලොබින් කියන ඖෂධේ සම්බන්ධයෙන් NMR එකට බරපතල චෝදනා එල්ල කරනවා. මම මේක කියන්නේ මේ සමාජයේ සිද්ධ වෙන දේවල් ගැන යම් අවබෝධයක් ඔබට සහ මේ අහන් ඉන්න අයට ලබා ගන්න. මේ ඔබට මම පෙන්නන ඔබගේ අවධානයට යොමු කරනවා මේ ලියවිල්ලක් මම. මේ ලියවිල්ල කවුටද ලියලා තියෙන්නේ?
කාටද ඔය ඇඩ්‍රස් කරලා තියෙන ඔය ලියුම? ප්‍රධාන චූදිතයා ජනක ප්‍රනාන්දු. ජනක ෆර්නෑන්ඩෝ අයිසොලේට් පම සමාගම. ඕක තමයි හිමුවන් ඉමුනොග්ලොබින් නඩුවට පාදක වෙන සමාගම. වර්ෂයේ දිනේ ඔබතුමාම කියන්නේ නැත්තම් මේක මම බල්ලගේ දිනේ කවද්ද ඔය ලියුමේ? අප්‍රේල් 18 2023. 2023. එතකොට මේ හිමුවන් ඉමුනොග්ලොබින් බෙහෙත් ජාවාරම සිද්ධ වෙන්න කලින් අපි මොකක්ද කියන්නේ මේ NMR එකේ? මේ පුද්ගලයාගේ ආයතනය පරීක්ෂා කරලා බලලා NMR එක කියනවා මොහුව GMP සර්ටිෆිකේට් එක ඉල්ලුවම මේක දෙන්න නුසුදුසු තැනැත්තෙක් කියලා. එතකොට මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනව නෙමෙයි. ඔබට පේනවා නේද? NMR එක දැන් හරියට රාජකාරී ඉෂ්ට කළානේ මෙතන. හැබැයි එයා බෙහෙතුත් දීලා ඊට පස්සේ බලනකොට. එයා බෙහෙතුත් දීලා. ඉතින් ඕක තමයි සිද්ධ වෙන දේ. ඉතින් ඒක නිසා මම නිහඬ වෙලා ඉන්නේ ඇත්තටම මට සමහරක් වෙලාවට දරුණු කනගාටුවක් ඇති වුණා. ඒලා මට විතරක් නෙමෙයි මාත් එක්ක අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටිය සමාජිකයෝ තව 4 දෙනෙක් හිටිය. ඔය 4 දෙනාම ප්‍රවීණ උගත් මිනිස්සු. හැබැයි ඔවුන් මගෙන් එක පුද්ගලයෙක් අහනවා අනේ වර්ල්ඩ් බැංකුවේ මං කිව්වා ලෝක බැංකුවේ ජොබ් එකක් හම්බෙච්ච කෙනෙක් නොගින් හිටිය රටට සේවය කරන්න. ඔව් අහනවා මම මේ රටට ඉඳලා සේවය කරන්න ගිහලා මම වින්ද ගින්දර මේකට සම්බන්ධයි කියලා අපිට වෙච්ච ප්‍රශ්න කියලා. ඒක නිසා බලන්න හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඔබ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නකොට හිටපු අධ්‍යක්ෂක මණ්ඩලයේ අය ඔබගේ වැරදි ඒ වගේම ඒකේ තියෙන අඩුපාඩු හෙළිදරව් කරා. ඒ අඩුපාඩු හෙළිදරව් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි ඒව සමාජයේ සාකච්ඡා කරේ. දැන් ඔබට වගකීමක් තියෙනවා ඒ කාර්යභාරය කරන්න. මම හිතන්නේ එහෙම නැති වුණොත් මිනිස්සු හිතනවා දැන් සියල්ල නිවැරදි ඉස්සර තමයි සියලු වැරදි සිද්ධ වුණේ කියලා. ඒ නිසා ඒ වගකීම පැහැර හැරීමත් නෑ මට ඇත්තටම වෙලා තියෙන මම තව දෙයක් කියන්න ඕනේ. දැන් ඔබතුමා සෞඛ්‍ය ක්ෂේත්‍රයට ගොඩක් සම්බන්ධ කෙනෙක්. ඔබතුමාට තරම් මට තොරතුරු ගලාගෙන ඉන්නේ නෑ දැන්. මොකද මම මේ ක්ෂේත්‍රයේ දැන් සම්බන්ධතාවයේ ගිලිහිලා තියෙන්නේ. එතකොට මම S2 දැක්කොත් ඒ වරද ගැන කතා කරන්න පැකිලෙන්නේ නෑ. හැබැයි මට ඇත්තටම කියනවා නම් ඒ සම්බන්ධ දීර්ඝ තොරතුරු ලැබෙන. හැබැයි මම පුදුමුණාර සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ගිවිසුම අත්සන් කරපු වෙලාවේ දැන් දෙයියනේ මේ රටේ මිනිස්සු ෆයිට් කරේ මේකටනේ. මේ රටේ මිනිස්සුන්ගේ ඇස් අන්ධ වෙච්ච බෙහෙත් ගෙනාවේ මේ රටවල් වල ඉන්නේ. දැන් ඒකට නිල වශයෙන් පිළිගැනීමක් රජයෙන්ම ලබා දීලා තියෙනවා. ඉතින් හොර බෙහෙත් ජාවාරමද අපි දන්නවා. මම රජයක් විදිහට චෝදනා කරලා ඔබ දන්නවනේ හොඳටම යුරෝපානු රටවල් වලින් මේ ගනුදෙනු සිද්ධ කරනකොට කොමිස් එක ගන්න හරි අමාරුයි. හැබැයි අපි දන්නවා මේ ආසියානු රටවල් එක්ක බංග්ලාදේශය, පාකිස්තානය, ඉන්දියාව වගේ රටවල් එක්ක ගනුදෙනු කරද්දී මේ කොමිස් එක ගන්න එක ලේසියිනේ. මම දන්නේ මට සැකයක් තියෙනවා. ඒ කොමිස් එක ගන්න ලේසි නිසාද මේවා කරන්නේ හැමෝම කියලා. නෑ බොහෝ දේවල් ප්‍රසිද්ධයි. ඉන්දියාව මේ හදන්නේ මොකටද? ඉන්දියානු ෆාමකෝපියා එක අස්සම් කරලා තියෙන රටවල් 12යි. ඒ රටවල් 12න් වැඩි හරියක් තියෙන්නේ අප්‍රිකාවේ රටවල් විදියට නොදියුණු රටවල්. එතකොට ඉන්දියානු ෆාමකෝපියා එක යටතේ අපි මෙච්චර කල් ඖෂධ ගේන්න දුන්නේ නෑ. අපි ඖෂධ ගේනකොට ඉන්දියාවෙන් ගෙන්නුවත් බ්‍රිටිෂ් ෆාමකෝපියා එකෙන් ගෙනාවේ. එහෙනම් ඖෂධ ඉන්දියාවෙන් ගෙන්වීමට නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි තත්ත්වය පිළිබඳව කතා කරන්නේ. එතකොට මේ ගිවිසුම පවා නලින්ද ජයතිස් ඇමතිවරයා කියනවා ඉන්දියාවෙන් අහන්න නැතුව අපිට දෙන්න බෑ කියලා. ඉතින් මේවා බරපතල දේශපාලන ප්‍රශ්න. නේද? ලොකුම ගැටලුව තියෙන්නේ මට දැන් ඔවුන් බලයට ආවේ මොකද්ද? බලයට ආවේ රාජපක්ෂලා වික්‍රමසිංහලා ජනතාවට හංගගෙන. මම කියන්නේ ඔබලා සටන් කරන්නේ වෙනුවෙන්. ඔව් අපි අද සටන් කරා. ඔබලා සටන් කරා. එතකොට මේගොල්ලෝ මේ බලයට ආවේ ඒ සිස්ටම් එක චේන්ජ් කරන්නනේ. හැබැයි ආරක්ෂක ගිවිසුමක් ගත්තා හංගගෙන ඉන්නවා. ඖෂධ සම්බන්ධ ගිවිසුම් 7ක් ගැහුවනේ. 7න් එකක්වත් අද වෙනතෙක් එළියට දාලා නැහැ. එතකොට ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතියක් නැද්ද ඒ සම්බන්ධයෙන්? තොරතුරු දැනගැනීමේ පනතෙන් ඉල්ලන්න කියලා තමයි කියන්නේ. නෑ තොරතුරු දැනගැනීමේ පනතෙන් ඉල්ලුවාට අද වෙනතෙක් කන්ටේනර් 323 නිදහස් කරේ ගැන තොරතුරු දීලා තියෙද? ඒක දෙන්න බෑ කියලා පනතෙම තියෙනවා. නෑ පනත නෑ. නෑ පනතේදී ඔය ආරක්ෂක ගිවිසුම් ගැන දෙන්න බෑ කියලා පනතේ තියෙනවා. නෑ ආරක්ෂක ගිවිසුම් ගැන කාරණේ සාධාරණයි. කන්ටේනර් 323 අද දෙන්නතෙක් අපි දන්නේ ආයුධ දාවේ, හොර ඖෂධ දාවේ, හොර ඖෂධ දෙන්න බැයි දේවල්. අපිට ඉල්ලන්න පුළුවන් කැමති නම් තමයි දෙන්නේ. නෑ ඉල්ලලා තියෙනවා. ඉල්ලන්න පුළුවන් කැමති නම් තමයි දෙන්නේ. ඔව් පාර්ශව කීපයක් ඉල්ලලා තියෙනවා. හැබැයි අදටත් මිනිස්සු කතා කරන්නේ නැහැ කන්ටේනර් 323 ආයුධ ආව නම් රටින් රටකට ගහන්න පුළුවන් ආයුධ ගේන්න පුළුවන්. කුඩු ආව නම් අවුරුදු 50කට කුඩු බෙදන්න පුළුවන්. හොර ඖෂධ ආව නම් ලෙඩ 100 ගණනක් මැරෙන විදිය ඖෂධ ගෙන්නන්න තිබ්බා. හැබැයි අදටත් කන්ටේනර් 323 තිබ්බේ මොනවද? ඒ වයින් එළියට දැම්මේ මොනවද? අඩුම තරමේ කාටද ඒවා රිලීස් කරේ කියලාවත් අද රටේ ජනතාව දන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේගොල්ලෝ ආවේ ජනතාවගේ ආණ්ඩුවක් විදියන්නේ. කලින් ආවේ කොමිස් කාක්කු ඉන්න හොරකම් මං කියන්නේ ඒගොල්ලන්ගේ වර්ෂන් එකෙන් ගත්තම හොරකම් කරන තක්කඩි වැඩ කරන ආණ්ඩුවක් ආණ්ඩු එලවලා ජනතාව අසාමාන්‍ය බලයක් දුන්නානේ අපි ඒක පිළිගන්න ඕනේ. ජනතාව මේ සිස්ටම් එක 78 වසරක චේන්ජ් කරලා අසාමාන්‍ය බලයක් දුන්නා. හැබැයි ඔබට පේනවද එහෙම වෙනසක් වෙලා කියලා? මම නම් පේන්නේ නැහැ එහෙම දෙයක්. නෑ අපිට පේන්නේ නැහැ. ඒක තමයි අපි ප්‍රශ්න කරන්නේ. ඇයි ප්‍රශ්න අහන්නේ නැත්තේ කියලාත් අපි අහනවා. ඔබ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මාධ්‍ය ප්‍රකාශක
ඔව්. ඇයි අර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ දෙන්නේ නැත්තේ? ඒක කුමුදේශ් මහත්මයා මහින්ද ජනාධිපතිතුමා ගේ දෙන්නේ නැති අපි දැන් කියලා තිබ්බා. ඒක වාර ගණනාවක් රජයක් ආවම චණ්ඩි පාට් වලින් දේවල් කරන්න බෑනේ. රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය අනුව ඔවුන් නීතියේ හැකියාවක් තියෙනවා නම් ඉල්ලීමක් කරන්න ඕනේ යන්න කියලා. හැබැයි හැකියාවක් නැහැයි කියලා ඒගොල්ලෝ දැන තමන්ගේ මිනිස්සු පිනවන්න බොරු පොරොන්දු දීලා ඉවරලා ඒ පොරොන්දු ඉෂ්ට කරගන්න බැරි වුණාම දැන් නාහෙන් හඬනවා. තාම ගේ දෙන්න කියලා ලියුමක් ආවේ නැහැ. එහෙම කිසිම ලියුමක් එව්වේ නැහැ. එහෙම එවන්නත් හැකියාවක් නැහැ. මොකද හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හිටපු ජනාධිපතිවරුන්ට දෙන වරප්‍රසාද අඩුම තරමේ අතීතයට බලපාන විදිහට සංශෝධන ගෙන්නත් බෑ. ඒතකොට ජනාධිපතිවරයා මේ වේදිකාවක් ගානේ ගිහිල්ලා කෑ ගහලා බය කරන්න හදන්නේ. ඒ කියන්නේ මිනිස්සු උසිගන්නලා මිනිස්සු මේ ගේ වටේට ගෙනල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව පීඩාවට පත් කරලා එළියට යන තැනටද හදන්න යන්නේ. නීති අතට ගැනීමක් අනිවාර්යයෙන්ම ඒක තමයි මේ සිද්ධ කරන්න හදන්නේ. නමුත් වාසනාවකට මේ රටේ ජනතාවගේ හිත් තුළ එතුමා ගැන යම් ගෞරවයක් තියෙනවා. ඔබ දන්නවා කවුරු රාජපක්ෂලාගේ අතමුන්ට චෝදනා කරත් මහින්ද රාජපක්ෂ කියන චරිතය සම්බන්ධයෙන් රටේ මිනිසුන් ගෞරවයක් අදටත් තියෙනවා. ඉතින් ඒක කවදාකවත් වෙන දෙයක් නෙමෙයි. නමුත් මම මේ තව දෙයක් කියන්න ඕන මේකෙදී. මේ ලෝකේ කුමුදේශ් මහත්මයා ඇමරිකාව, එංගලන්තය, බ්‍රිතාන්‍ය වගේ දියුණු රටවල් වල ඉඳන් ආසියාවේ තියෙන පාකිස්තානය, ඉන්දියාව මේ වගේ රටවල් ගත්තත් මේ හැම රටකම හිටපු ජනාධිපතිවරයෙකුට හෝ විධායක අගමැතිවරයෙකුට හෝ විශ්‍රාම ගියයන් පස්සේ යම්කිසි වරප්‍රසාද ප්‍රමාණයක් දෙනවා. ඒ දෙන හේතුව තමයි ඔහු ජනාධිපතිවරයෙක් වෙලා ඉද්දි ගන්න තීන්දුව වලින් යම් ආරක්ෂක අවදානම් ඇති වෙනවා. එතකොට ඒ සම්බන්ධතාව මත ඔබ දැක්කද ඊයේ පෙරේදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හම්බෙන්න ගියා ඉන්දියානු මහා කොමසාරිස්වරයා. ඒ වගේ විවිධ රාජ්‍යතාන්ත්‍රික අමුත්තන් මේ රටට ආවම වුන් හම්බෙනවා. එතකොට අර අනුර කුමාර ජනාධිපතිතුමාගෙන අර වයසක ජෝඩුවට ඉන්න කාමරයක් දෙන්න පුළුවන් නේ කියලා. මම දන්නේ එතුමා ජනාධිපති කෙනෙක් විදිහට මේ හිතන්නේ කියලා. මොකද වයසක ජෝඩුවකට ඉන්න කාමරයක් අපිට නම් හිතෙන්නේ එතුමා කියන විදිහට මේ ජනාධිපති මහින්ද රාජපක්ෂට ගෙයක් දීලා තියෙන හින්දා තමයි මේ රට ආර්ථිකව වැටිලා තියෙන්නේ. නේද? ඒක තමයි පුදුමෙට කාරණේ. ඔය ගේ දෙන්නෙත් ඔය ගෙවල් සියල්ල අනිත් එක මේ දැන් ඔය කියනෝනේ ගේ දුන්නම් මෙච්චර පාඩුවක් වෙනවා කුලියක් ගැන කතාවක්. දැන් ඔය ගෙවල් රජයට අයිති ගෙවල්. එතකොට ඔය ගෙවල් වල මේ රෙස්ටුරන්ට් පවත්වාගෙන යන්න බෑ. ඕවා ඇත්තටම කියනවා නම් මේ සුද්දොන්ගේ කාලේ ඉඳන් තියෙනවා රාජ්‍ය නිල නිවාස කියලා දෙයක්. රටේ හැම තැනවලම තියෙනවා. ඔබ දන්නවනේ නුවරඑළියේ තියෙනවා, යාපනයේ තියෙනවා, මේ දේවල් තියෙනවා. මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි. කුමුදේශ් මහත්මයා ඔබ මේ රටේ ජනාධිපති වුණොත් ඔබ තවදුරටත් නිකම් රවි කුමුදේශ් නෙමෙයි. ඔබ මේ රටේ ජනාධිපති කුමුදේශ් වෙනවා එතකොට. එතකොට ඔබ ජනාධිපතිවරයෙක් විදිහට වැඩ කරන්න ඕන. ඔබ නිකම් කුමුදේශ් මහත්මයා විදිහට වැඩ කරොත් ඒ වගේ මම නිකම් කුමුදේශ් විදිහට ජනාධිපති කෙනෙක් විවේචනය කරනවා නම් ඔව් ඒක සාධාරණ වුණාට මම ජනාධිපති වෙලා ජනාධිපති කෙනෙක් ඒ විදිහට විවේචනය කරොත් ඒක සාධාරණයි. එතන ඒ කියන්නේ ඒක නොදන්නාකමද බොරුවද? නෑ බොරුවයි නොදන්නාකමයි දෙකම නෙමෙයි. තමන්ගේ මිනිස්සුන්ට කරන්න බැරි ටොම් පචටිහකින් දුන්නානේ පොරොන්දු ටික. දැන් පොරොන්දු ටික ඉටු කරගන්න බැරුව වුණාම කෙන්ද්‍රි ගානවා. අත්‍තරම කෙන්ද්‍රි ගානේ අපි නෙමෙයි. ඒගොල්ලෝ කෙන්ද්‍රි ගානවා. මොකද හේතුව මිනිස්සුන්ට පොරොන්දු වෙන්න ඕන කරන්න පුළුවන් දේවල් නේ. දැන් මේව විතරක් නෙමෙයි. මහා බැංකුව හොරාව ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කියනවා එක්තරා තමන්ගේ අවසාන රැස්වීමකදී මං ඒක හංගගෙන ඉන්නේ පළවෙනිම දේ තමයි ගිහිල්ලා අර්ජුන් මහේන්ද්‍ර කුදලගෙන එනවා. දැන් මොකද කියන්නේ? දැන් කියනවා ජාත්‍යන්තර නීති රීතීන් අනුව ඕක කරන්න බෑ කියලා. ඉතින් ඕක නිසා තමයි ඒක විතර එතුමා සිංගප්පූරු පුරවැසියෙක් කියලා මතක් වෙලා ඒක තමයි මම කියන්නේ මිනිස්සුන්ට දැන් මේ ආණ්ඩුවට මම දැක්කා ජනමාධ්‍යවේදියෙක් අහනවා පෞගේ දවසක ඔබතුමාලා මේ ටොම් පච කියන එක නතර කරන්න නැත්තේ ඇයි? ජනතාව කියන්නේ මේක පච කියන ආණ්ඩුවක් කියලා. මේ ආණ්ඩුව සහ ජනාධිපතිතුමා දැනගත යුතුයි ඔවුන් තවදුරටත් ඉන්නේ විපක්ෂයේ නෙමෙයි. මේගොල්ලෝ හිතන් ඉන්නවා මේගොල්ලෝ තාම ඉන්නේ විපක්ෂයේ කියලා. මේගොල්ලෝ දැන් ඉන්නේ ආණ්ඩු පක්ෂයේ. මේගොල්ලෝ රටේ ජනාධිපතිතුමා මේ රටේ ත්‍රිවිධ හමුදා පාලනය කරන්නේ. ඩෑන් ප්‍රියසාද් හරි කවුරු හරි ඝාතනය කරාම වෙන කෙනෙක් හරි ඝාතනය කරා කවුද මම දැන් හම්බන්තොට පැත්තේ කවුරු දරුවෝ දෙන්නෙක් එක්ක ඝාතනය කරන්නේ. ඝාතනය කරගමන් කියන ඔන්න රාජපක්ෂලගේ සාක්ෂි වශම් කරන්න ඝාතනය කරා කියලා. එහෙනම් මොකටද ආණ්ඩුවක් ඉන්නේ? මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කරා. දැන් මේක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජීවිතයට තර්ජනයක් නෙමෙයිද? බරපතලම තර්ජනයක්. බරපතලම තර්ජනයක්. අපි අධිකරණයට ගියා. නමුත් ඔබ දන්නවා අධිකරණයේදී සමහරක් වෙලාවට තීන්දුව ගන්නේ ඔවුන්ට ලැබෙන නීතිමය වපසරිය මත සහ සමහර ආණ්ඩුව ඉදිරිපත් කරන තොරතුරු මත විශ්වාසය දෙන්නේ 60යි නෑ ඒක තමයි ඒකත් අයින් කරනවා විශ්වාසය තියලා මෙතන තියෙන දේ තමයි මම ඔබට කියන්නම් උදාහරණයක්. දෙවන ලෝක යුද්ධයේදී ජෙනරල් අයික්මාන්ව ඒ කියන්නේ ඊශ්‍රායල් ජාතිකයන් මිලියන ගාණක් මරපු ජර්මන් ජෙනරාල්වරයාව
ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවය මරා දමන්නේ වසර 35කින් විතර පස්සේ පලි ගැනීම සඳහා. ඔහු මරනකොට ඔහුගේ වයස අවුරුදු 90කට ළඟයි. හැබැයි අවුරුදු 90ක මිනිහෙක් මොකටද මරන්නේ කියලා අහන්න පුළුවන් කෙනෙකුට මේ වයසක මිනිහා මොකටද මරන්නේ කියලා. හැබැයි පලි ගැනීම කියන දෙයට වයස අදාළ නැහැ. එතකොට මහින්ද රාජපක්ෂ කියන චරිතය මේ රටේ යුද්ධය ඉවර කළා. ඒ යුද්ධය තුල ඝාතනයේ ලක් වෙන්නේ කවුද? ඇතැම් දෙමළ නායකයෝ අදටත් තමන්ගේ දෙවියෝ කියලා හඳුන්වන ප්‍රභාකරන්ව. එතකොට තමන්ගේ දෙවියෝ කියලා හඳුන්වන ප්‍රභාකරන්ගේ ඝාතනයට යම්කිසි ආකාරයෙන් වග කියන්න ඕනේ කියලා ඔවුන් කියන සන්නද්ධ හමුදාවෙන්ට සේනාධි නායකයාට තර්ජනයක් නැහැ කියලා කවුරු හරි හිතනවා නම් ඒක ඔවුන්ගේ තියෙන ලදරුභාවය. මොකද ඒ තර්ජනය තියෙනවා. අනිත් එකට මේ ආණ්ඩුව කරන ඔලොමොට්ටලම වැඩේ තමයි එතුමාගේ ජීවිතේට පුංචි හරි කරදරයක් වුණොත් මේ ආණ්ඩුවට එදාට තවදුරටත් පැවැත්මක් නැහැ. මේ ආණ්ඩුව දවා අලු කළා දායි මේ රටේ ජනතාව. මොකද හේතුව ඔවුන්ට තේරෙන්නේ නැහැ දේශපාලන සෙල්ලම් කරන්න ඕන තැන් තියෙනවා නොකරන්න ඕන තැන් තියෙනවා. මිනිස්සුගේ ජීවිතයක දේශපාලන සෙල්ලම් කරන්න හොඳ නැහැ. මිනිස්සු ඔබතුමාට යම් තර්ජනයක් තියෙනවා නම් ඔබතුමා දරන දේශපාලන මතය මොකක් වුණත් ඔබතුමාගේ ජීවිතය ආරක්ෂා කරන්න රජයට වක්කීමක් තියෙනවා. දැන් මම පහුගිය දවසක් කියන මේ ඝාතන වලට රජය වක් කියන්න ඕනේ කියලා. ඒකට හේතුවක් තියෙනවා. රජයක මූලික වක්කීම තමයි මිනිහෙක්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන එක. ඒක අසමත් වෙනවා නම් යම්කිසි රජයක් ඒක යම්කිසි ආකාරයේ නන්නාඳුන තුවක්කකරුවන්ට බිලි වෙනවා නම් ඒ පාලනේ ඉන්න රජයකට වග කියන්න ඕන. මොකද රජයක මූලික වගකීම තමයි මිනිස්සෙකුට ජීවත් වීමේ අයිතිය තහවුරු කරන එක. කන්න බොන්න ඉස්සෙල්ලා වෙඩි කාලේ මරණ එක නවත්තන්න එපා. ඉතින් ඒක කරන්න බැරි නම් මේගොල්ලෝ වගකීම ගන්න ඕනේ. එතකොට Tamanට විපක්ෂ කාලේ මොන පොරොන්දු දුන්නත් දැන් ඒ පොරොන්දු කරන්න බැරි නම් ඒක නිහතමානීව පිළිගැනීම තමයි රාජ්‍යතාන්ත්‍රික භාවය කියලා කියන්නේ. දැන් පේනවනේ ඉන්දියානු ව්‍යාප්තවාදය නිසා 66000 කොල්ලෝ කෙල්ලෝ ඝාතනය වුණා. ඉන්දියාවට එරෙහිව අවි අමෝරාගෙන හිටිය පක්ෂ නායකයෝ දැන් කියනවා හරි උජාරුවෙන් මෝදී යාව ප්‍රශංසාවට පත් කරාලු. කටින්ද වෙන කොහෙන් හරි කියනවාද කියන එක ගැන බලන්න අපි දන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වකවානු ගණනාවකම ජනතා විමුක්ති පෙරමුණ ඔහුත් එක්ක වැඩ කරා. ඔහුගේ ජයග්‍රහණයට වැඩ කරා. ඒක ඇතුලේ ඔවුන් මහින්ද රාජපක්ෂට ඉඩ දුන්නේ නැති ගිවිසුම් පවා දැන් අස්සම් කරනවා. සමහර වෙලාවට සමහර ගිවිසුම් රාජපක්ෂ රජය අස්සම් නොකරේ ජනතා විමුක්ති පෙරමුණේ උදහසට ලක් වෙන්න බැරි නිසා ඔවුන්ගේ සාමය පවත්වා ගන්න ඕන නිසා ඔවුන් කියපු නිසා. හැබැයි ඔබට හිතෙන්නේ නැද්ද මහින්ද රාජපක්ෂලා එහෙම කරපු එක ඇතුලේ වරද්දාගත්තා කියලා? නෑ මහින්ද රාජපක්ෂලා ගොඩක් තැන්වල වරද්දාගත්තා. ඒකට හේතුවක් තමයි බොරුව රජ කරන්න ඇරියනේ. දැන් එතුමාට තරම් මඩ ගහපු එතුමාට තරම් හිංසා කරපු නායකයෙක් මේ රටේ නැහැනේ. එතුමාට තරම් පුදුමාකාර මඩ ගැහේ ප්‍රහාරයන් ගැව්වේ. හැබැයි දැන් ඉන්න ජනාධිපතිතුමාට එහෙම මඩ ගැහුවොත් මොකෝ වෙන්නේ? එක්කෝ චෝදනාවකට ටික දවස් ජනාධිපතිතුමා මඩ ගහනවා හැමෝටම. එතකොට එතුමත් ඒ වගේ දේවල් කරනවා. ඉතින් ඒක නිසා මම මේ කියන්නේ රටක රාජ්‍ය නායකයෙක් බවට පත් වුණාම කොමුදේශ් මහත්මයා ලොකු වක්කීමක් තියෙනවා. දැන් අපි දැක්කා මේ පුද්ගලයෙක් විරුද්ධවාදියෙක් මැරුණම Facebook එක තුල ජනතාවගේ තරුණයන්ගේ තියෙන හැසිරීම මේක හරිම මට භයානකයි කොමුදේශ් මහත්මයා. ඔබ අපි දැන් යම්කිසි ජීවිතය භාගයක් පහු කරගමින් ඉන්නේ. හැබැයි අපේ තරුණ පරපුරක් ඇතනවා. විරුද්ධවාදියා ඝාතනය කරන තැනට දැන් ඔබ මේ සාකච්ඡාව ආරම්භ කරනවා හරි අපූර්ව තැනකින්. විරුද්ධවාදියා කියලා අපිට අදාළ නැහැ. හරි දේ කරන්න අපි මේ මතයටත් ගරු කරන්න ඕනේ කියලා. ඒක නේද ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. හැබැයි දැන් අද වෙලා තියෙන්නේ මොකද්ද? මාලිමාවට එරෙහි මතයක් දරන සියල්ලෝම මිය යත්වා ඔවුන්ගේ ප්‍රාර්ථනේ හතුරු විතර නෙමෙයි මිය යත්වා මැරියන් තෝ මැරියන් තෝ මක බැවිලා ඵලයක් ඕ වගේ කමෙන්ට්ස් නේ අපි දකින්නේ මේකට ඉඩ දීලා ඉන්නවා නෑ ඒකට ඉඩ දීලා ඉන්නේ ඒකට ඉඩ දෙන්න හේතුව නෙමෙයි මම මේ කියන්නේ ජනාධිපතිතුමා සැලකිලිමත් වෙන්න ඕන දැන් රටේ ජනාධිපතිතුමා විදිහේ ද්වේෂය ඔහු තුලින් මුදා හරින්න නැතුව ඉන්න මුලින්ම දැන් ජනාධිපතිතුමා ගිහිල්ලා ද්වේෂයෙන් කතා කරනකොට එතනින් පල්ලෙහා ඉන්න කට්ටිය ගැන අපිට කතා කරන්න බෑනේ. දැන් ඔබ දන්නවා ආර් ප්‍රේමදාස මහත්මයාගේ කාලේ මේ රටේ ඝාතන කොහොමද සිද්ධ වුනේ කියලා. එතුමා පබ්ලික් ඇවිල්ලා මල්වට්ටියක් අතේ තියාගෙන ලස්සන්ට ඒක කරා. ඒක චෝදනා කොච්චර එල්ලුණාද? මොකද යම්කිසි ආකාරයේ රාජ්‍ය නායකයෙක් වුණාම පබ්ලික් එකට තමන් ආමන්ත්‍රණය කරන විදිය මීට වඩා වෙනස් වෙන්න ඕනේ. මම හිතන්නේ එතුමාගේ ළඟ ඉන්න කට්ටිය ඒක මීට වඩා රාජ්‍යතාන්ත්‍රික විදියට කියලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් කුමුදේශ් මහත්මයා වෙන්නේ ඒක මේ රටේ තරුණ පරපුර අනුගමනය කරාම ඒක මහා ලේ වැගිරීමකින් යම් දවසක කෙලවර වෙන්න පුළුවන්. මොකද ඔබේ මගේ ලේ දකින්න උත්සාහ කරනවා නම් අන්න කුමාර සහෝදරයා හෝ ජනතා යුද්ධ පෙරමුණ විවේචනය කළ පළියට මගේ ලේ දැකීමේ පිපාසයෙන් පෙළෙනවා නම් ඔවුන් මේක මහා භයානක තත්ත්වයක්. එසේ නොවිය යුතුයි. ඔබ මගේ දේශපාලන මතය දරන්න ඕනේ නැහැ. මම ඔබේ දේශපාලන මතය දරන්න ඕනෙත් නැහැ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. විවේචන දරන්න ආණ්ඩුවට හුරු කරන්න
අපිටත් වගකීමක් තියෙනවා. ඒක තමයි අපි මේ උත්සාහ කරන්නේ. මම හිතනවා ඔබතුමාට විශේෂ වගකීමක් තියෙනවා. ඔබතුමාලා මේ ආණ්ඩු ගේන්න විශේෂ කාර්යභාරයක් ඉෂ්ට කරා. ඒ කියන්නේ විශ්වාසයෙන්. ඔව් අපි විශ්වාස කරා. අපි විවේචනය කරන්න ඕනේ කාරණා විවේචනය කරනවා වගේම විවේචනය දරා සිටීමටත් අපි ඉගෙන ගන්නට ඕනේ. ඉතින් මේ දෙකම අපි මේ පොළොව මත පැල කරන්නට ඕනේ දේශපාලන අදහස්. අවසාන වශයෙන් ඔබ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකතුමා විදිහට මම මේ අහන්නේ. රාජපක්ෂ යුගය කියන්නේ මේ රටේ යුගයක්. හැබැයි මේ යුගය අවසාන වෙන්නේ රාජපක්ෂ ජනාධිපතිතුමා හොරෙක් කියලා හංවඩු ගහලා. ඒක මේ රට ඇතුලේ පළපදියම් වෙලා තියෙන අදහසක්. ඒක ඇතුලේ ඔහු කරපු සියලු දේ මැකිලා යනවා. අපිට වෛරයක් නැහැ කිසිම කෙනෙක් ගැන. හැබැයි අපි කරපු දේවල් වගේම නොකරපු දේවල් හරි විදිහට සටහන් කරගන්න ඕනේ. මේකත් දේශපාලනිකව හදපු තැන් තියෙනවා. මාධ්‍ය ප්‍රකාශකතුමා විදිහට එතුමාගේ අවසාන දේශපාලන පරිවර්තන ටික කොයි විදිහටද සිද්ධ වෙමින් තියෙන්නේ? එතුමා තවමත් බොහොම හොඳින් දේශපාලනය කරන්න පුළුවන් මට්ටමක ඉන්නවා. ඒක නිසාම මේ ආණ්ඩුව උත්සාහ කරනවා මම මේ පළවෙනි වරට මේක මාධ්‍යට හෙළිදරව් කරන්නේ එතුමාගේ දැන් තියෙන වාහන 3යි තියෙන්නේ එතුමාට. ඒ කියන්නේ ආරක්ෂාව සම්බන්ධ යන වාහන දෙකත් ඇතුළුව. දැන් අලුත්ම අප්ඩේට් එක තමයි මේ ආණ්ඩුවෙන් ඒ වාහන දෙකෙන් එකකුත් ඉල්ලනවා. ඒ කියන්නේ එතුමාගේ වෙඩි නොවදින මම හිතන්නේ වෙඩි නොවදිනවද කියලා දන්නේ නැහැ. කොහොමින් හරි එතුමා ගමන් කරන ආරක්ෂිත රථයක් තියෙනවනේ. ඒ රථය හෝ අනිත් රථ දෙකෙන් එකකුත් ඉල්ලනවා. මන් දන්නේ ඇයි මෙහෙම කරන්නේ කියලා. ඒ මෙතුමාව පැහැදිලිවම නිවාස අඩස්සියට පැත් කරලා දේශපාලනය කරන්න බැරි තත්වයකට පත් කරන්න ආණ්ඩුවේ ලොකු සැලැස්මක් තියෙනවා. රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ හතුරෙක් නෙවෙයි. රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලයේ වැඩි කොටසකට ජනතා විමුක්ති පෙරමුණේ දායකත්වය ලැබුවා. හැබැයි හරි අපූර්ව කාරණේ කියන්නේ බටලන්ද ගෑවට රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක නැති වෛරයක් සමහරක් වෙලාවට අර අහිංසක 66000 කොල්ලෝ මරනකොට සරමස්සේ ඒ මිනිමෙරුම් හංගගෙන ජාත්‍යන්තරයට ගෙනියන්න හදපු මහින්ද රාජපක්ෂත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ දිනනවා. මමත් ওই ගැන තාම කල්පනා කරනවා කොහොමද බටලන්ද ගෑවට එතුමත් එක්ක නැති වෛරයක් කොහොමද මේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් උසාවි ගියපු ජනතා විමුක්ති පෙරමුණේ කොල්ලෝ කෙල්ල මරනකොට ඒ වෙනුවෙන් පෙනී හිටපු මේ ናයකයා ගැන තියෙන්නේ කියලා. මම අහන්නේ ඔබතුමා මේ ප්‍රශ්නේ ගෙනල්ලා මෙතන ජනතා විමුක්ති පෙරමුණේ කෙනෙක් තියලා අහන්න ඕන ප්‍රශ්නයක්. ඒගොල්ලෝ එන්නේ නැහැ. ඒගොල්ලෝ ගැන කියන නාලිකාවලට විතරයි. මේවට එන එකක් නෑ. අපි ආරාධනා කරන්න කැමති. අපි ආරාධනා කරමු. අවසාන වශයෙන් රාජපක්ෂ රෙජීමේ දේශපාලනය ඔටුන්න හිමි කුමාරයාට හම්බ වෙනවද? එහෙම නැත්නම් තවදුරටත් මේ ක්‍රමයේ ඉස්සරහට යනවද? නෑ, ඊටාම පැහැදිලිව දැම්ම පේනවා මාස 4කට සාමාන්‍ය මිනිස්සුගේ භාෂාවෙන් කිව්වොත් මේ තරම් පච වෙච්ච ආණ්ඩුවක් දැකලා තියෙද? මාස 4කට. අර මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් මීට වඩා අල්ලගෙන හිටියානේ. හැබැයි මේ මාස 4ට රටේ මාධ්‍යවේදීන් පවා ප්‍රසිද්ධියේ අහන්න අරගෙන තියෙනවා ඇයි මේ තරම් පච කියන්නේ කියලා. ඉතින් ඒක නිසා මේ තරම් මාස 4කින් පච වෙච්ච ආණ්ඩුවක් නැහැ. නාමල් රාජපක්ෂට බලයට එම ගැන අමුතෙන් අපි මොකුත් කරන්න දෙයක් නැහැ. මොකද හේතුව ඒගොල්ලෝ මේගොල්ලෝ මේ ටික කරලා දෙනවා දැන්. කබීර් හෂිම් මැතිතුමා කියනවා ලබන දෙසැම්බර් වෙනකොට සජිත් ප්‍රේමදාසව ජනාධිපති පුටුවේ ඉඳනවා කියලා. ඔබට එහෙම සැලසුමක් නැද්ද? අපිට නම් එහෙම සැලසුමක් නැහැ. මොකද හේතුව ජනතාව බලයක් දීලා තියෙනවා කුමදේශ මහත්මයා. ජනතාව දීපු බලය ජනතා විමුක්ති පෙරමුණ කරා වගේ කඩා කප්පල් කරලා ගන්න අදහසක් අපේ නැහැ. ජනතාව ප්‍රතික්ෂේප කරොත් හෝ ජනතාවගේ පැත්තෙන් වෙන දෙයක් හෝ නිත්‍යානුකූලව වෙන දෙයක් හැර බලය පැහැර ගැනීමේ සූදානමක් අපේ නැහැ කාගෙන්වත්. කබීර් හෂිම් මහත්තයා කිව්වේ කොහොමද කියන එක නම් මම දන්නේ නැහැ. මොකද හේතුව ව්‍යවස්ථානුකූලව ඒක කරන්න බෑ. මම නීතිඥවරයෙක් විදිහට මට එවැනි ප්‍රකාශයක් කරන්න බෑ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට දීපු බලය පැහැර ගත්තා. පැහැර ගන්නකම් ඔබ හිටියා. ගෝඨාභය ජනාධිපතිතුමා එකම මිනිහෙකුටවත් වෙඩි තියන්නේ නැතුව ලේ හොල්ලන්නේ නැතුව බලය දාලා ගියාට ඔබ හිතනවද මේගොල්ලෝ යයි කියලා? ඔබ හිතනවද? හොඳයි. ලංකාවේ දේශපාලන යුගයේ පරිවර්තනය මහින්ද රාජපක්ෂ යුගය අවසන් කරලා ජනතා විමුක්ති පෙරමුණේ යුගයක් ආරම්භ කරලා තියෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුව තවම අලුතෙන් පිපෙන්නට උත්සාහ දරමින් ඉන්නවා. මේ ක්‍රමයේ ඇතුලේ අලුත් නායකයෝ අලුත් දේශපාලඥයෝ වගේම අලුත් ක්‍රම රටට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා විපක්ෂය හදන තැන අපි උත්සාහ කරන්නේ ඒ හැමෝගෙම මතයට ඉඩක් හදලා ඇත්ත දේශපාලනය මේ රටේ රජ කරවන්න. විපක්ෂය හදන තැන